ඉතින් ගොඩක් කට්ටියෝ මේ CoinRise platform එක ගැන තව වීඩියෝස් දිගටම මට අරගෙන එන්න කියලා. මොකද මේ site එකේ අපිට ලේසියෙම මුදල් උපයන්න පුළුවන්. අපිට මේක register වෙන්න පුළුවන්. register වෙලා අපේ බැංකුවටම මුදල් ගන්න පුළුවන් හින්දා තමයි ගොඩක් කට්ටිය මට මේක ගැන වීඩියෝස් අරන් එන්න කියන්නේ. අනික මේකේ earn කරන්න තියෙන්නේ අපිට මේගොල්ලෝ signals ටිකක් දෙනවා. අපිට signals ටික බලලා මේකේ ලේසියෙම trade එක දැම්මට පස්සේ අපිට ලේසියෙන් profit එක අරගෙන අපේ බැංකුවටම withdraw කරගන්න පුළුවන්. ඉතින් withdrawal එකත් පැයක් ඇතුළත වෙන හින්දා ඉතින් ගොඩක් කට්ටිය මේක දැන් කරන්න පටන් අරගෙන තියෙනවා ලංකාවේ. බැංකුවටම අපිට withdrawal ගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඉතින් ගොඩක් කට්ටියෝ මට ඒක ගැන වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් ඔයා තාමත් මෙන්න මේ site එක register වෙලා නැත්නම් මේක register වෙන්නේ කොහොමද, මේක earn කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් මම මේ channel එකේ පළවෙනි වීඩියෝ එකේ දාලා දෙනවා. මේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද අපි බැංක් එකේ මෙන්න මේකට deposit එකක් කරලා මේකේ trade එක කරන්නේ. ඒ වගේ මෙන්න මේකේ withdrawal අපේ බැංකුවටම ගන්න කොහොමද කියලා. ඉතින් ඔයා site එකේ දැනටමත් අර register වෙලානේ තියෙන. ඔයා අර වීඩියෝ එක බැලුවා නම් ඉතින් register වුණාම මේ විදිහට තමයි ඔයාට පෙන්නන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන access කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මගේ $9ක් වගේ දැන් තියෙන්නේ. ඉතින් මට මෙතන මේක recharge එකක් කරගන්න ඕන. මට මේක $20ක් විතර මේක recharge කරලා මේගොල්ලෝ දෙන signals වලට trade කරන්න ඕන නම් මට පුළුවන් මෙතන recharge කියන button එක click කරන්න. ඔයාලට මේකේ Binance එකකින් උනත් මේකට recharge එකක් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටියට Binance නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ බැංකුවෙම recharge use කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන fiat currency කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා flag එක තියෙනවා. මෙතන තියෙනවා LKR කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයා කීයක් recharge කරනවද කියලා අහනවා. මෙතනින් ඔයගොල්ලෝ අඩුම රුපියල් 600කට වැඩිය recharge කරන්න ඕනේ. ඉතින් ඔයා රුපියල් 1000ක් දානවා නම් මේකම 1000ක් කියලා දාගන්න. මේ විතර දාලා ඔයාලට පුළුවන් මේ විතර පල්ලෙහාට ගියාට පස්සේ මෙතන next කියන button එක click කරගන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා choose payment method කියලා. ඔයාලට පුළුවන් මෙතන pay now කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක මෙන්න මෙතනට enter කරලා මෙතන payment කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේගොල්ලන්ගේ bank details ටිකක් මේක ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒකට ඔයාලට රුපියල් 1000 දාන්න තියෙන්නේ. ඊට පස්සේ ලේසියෙන්ම ඔයගොල්ලන්ගේ site එකට මේක recharge වෙන. ඉතින් ඔයාලට online banking වලින් හරි නැත්නම් ATM එකට ගිහිල්ලා හරි මේකට ඒ විදිහට recharge එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ දැන් මම recharge එකක් කරගත්තනේ. දැන් මගේ $9ක් වගේ ගන්නක් තියෙනවා. මට මේක මගේ බැංකුවටම withdrawal කරගන්න ඕන නම් මට තියෙන්නේ මෙතන withdraw කියන button එක click කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් currency කියලා එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් LKR කියලා තියෙනවා ශ්‍රී ලංකා flag එකත් එක්ක. ඔයාලට පුළුවන් LKR select කරගන්න. ඊට පස්සේ මෙතනින් අහන ඔයා කීයක් withdrawal කරනවද කියලා. ඔයාලට පේනවා මේ එක USDT එකක් මට රුපියල් 306 ගානේ මේගොල්ලෝ දෙනවා කියලා කියනවා. ඉතින් මට USDT මෙතනින් මම 9ක් ගත්තොත් ඔයාලට පේනවා 306 ඒවා 9ක් මට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් මම USDT 9ක් withdraw කරන දෙයක දාලා මෙතනින් යටට ගිහිල්ලා මගේ name එක මෙතනට enter කරගන්නවා. මගේ බැංකුවේ තියෙන විදිහට name එක, මගේ bank account number එක මෙන්න මෙතනට මම enter කරගන්නවා. ඊට පස්සේ මගේ bank එක මොකක්ද කියලා මම මෙතනින් select කරගන්නවා. මෙතන ඔයගලන්ට banks පහක් දීලා තිනවා. People's Bank, National Saving Bank, Commercial Bank, Sampath Bank, Bank of Ceylon මේ ඔක්කොම තියෙනවා. ඉතින් මගේ Commercial Bank මෙතන මම select කරා. ඊට පස්සේ branch name එක අහනවා. ඊට පස්සේ branch name එක දාලා මෙතන submit කියන button එක click කරපු ගමන් පැයක් වගේ ඇතුළත ඔයගලන්ගේ බැංකුවට සල්ලි withdrawal වෙනවා. ඉතින් ඔයගලන්ට මේ විදි දෙකටම පුළුවන් මේකේ recharge withdrawal ගන්න. නැත්නම් ඔයාලට Binance එකටම withdraw ගන්න පුළුවන්. මෙතනින් USDT select කරලා මෙතනින් Binance address එක දීලා. ඉතින් මේක ගැන තවත් ඉස්සරහට වීඩියෝස් ගොඩක් අරන් එනවා. මේක earn කරන්න methods ගොඩක් තියෙනවා. මම color prediction කියන method එක ගැන තමයි පළවෙනි වීඩියෝ එක කරේ. ඉස්සරහටත් color prediction එක ගැන, ඒ වගේම BTC20 ගැන මේ වගේ වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. ඉතින් මේ වීඩියෝස් උත් ඔයා බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට මොනවා හරි පැහැදිලි නැති දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට.